ගන්නට පැමිණෙන ඔබ කවුරුවත් වෙනුවෙන් අපි මේ කුටියේ දොර වහන්නේ නැහැ. අවසාන බැතිමතා දක්වාම මේ සුවිසල් නිර්මාණය අපි ප්‍රදර්ශනය කරනවා. ඒ පාන්දර 3ද පාන්දර 4ද දන්නේ නැහැ. ඒ තීරණය කරන්නේ ඔබ. අපි දන්නවා මේ කුටියට ඔබ එන්නට ලොකු වෙහෙසක් ගන්නවා. සවස් 6 පමණ ඉඳන් තමයි මේ සුවිසල් නිර්මාණයට පෙළස දෙන්නේ අපේ බැතිමතුන්. ඒක මධ්‍යම රාත්‍රියේ ඉක්මවල බැලුවත් මහා දැවැන්ත පොලිමක්. මොකද්ද මේ ආශ්චර්යය කියලා අපිටවත් හිතා ගන්නට නොහැකි තරම් මහා ජනතා ආකර්ෂණයක් මේ ඉහළ මිල්ලතේ ඉදි වෙන වාර්ෂිකව ඉදි වෙන වසරක් පාසා ඉදි වෙන සුවිසල් නිර්මාණය වටා බැඳිලා හමාරයි මේ වනට. මේ ගමන් මග අද ඊයේ ආපු ගමනක් නෙවෙයි. මේ ගත වෙන්නේ 11 වෙනි වසර. වසර 11 පුරාවටම මෙවැනි අසිරිමත් නිර්මාණ සදාගත නොහැකි නිර්මාණ විශේෂයෙන් මේ පසුගිය වසර 4-5 පුරාවට රැගෙන ආවා. බුදු බැතිගී ශ්‍රවණය වෙනවා. පුණ්‍යවන්ත හැඟීම් ඔබේ හදවතට දැනෙනවා. පින් සිතිවිලි වලින් ඔබේ හදවත් පෝෂණය කරන්නට සමත් බොහොම පුණ්‍යවන්ත බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ චලනය වෙනවා. හදවත් කම්පා වන ප්‍රතිමාවන් කීපයක්ම මේ පාතමාලේ චලනය වෙනවා, කරකැවෙනවා. ඉන්න ඔබට ගියාම මහල් 9කින් යුක්ත දැවැන්ත වෙසක් නිර්මාණයක්. බිම්මට්ටමේ ඉඳන් අඩි 40ක් එහාට ගියාම පියාපත් විහිදපු අඩි 10ක පමණ දැවැන්ත වපසරියක් සහිත මහා පක්ෂියෙක්, දැවැන්ත උකුස්සෙක් පුංචි දරුවෙක් දැහැගෙන යනවා. අතිශය සංවේදී මේ බිම්මහලේ මහා ජල කඳක පුංචි දරුවෙක් ගසාගෙන යනවා. ඔබ දකින්නට ඇති මෙවැනි සියුම් දර්ශන මා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මේවා තමයි මේ 2026 වසරේ අපේ තරුණ ප්‍රජාව දැයට දායාද කරපු මේ සුවිසල් නිර්මාණයේ මහා ආකර්ෂණයන්. මේ විවිධ වූ ප්‍රතිමාවන්, විවිධ වූ අංගයන් මහා වටිනාකමක් ලබා දුන්නා මේ සුවිසල් නිර්මාණයට. බලන්න මේ තුඹස දෙස, මේ තුඹස මට හිතෙනවා වේයෙකුට මේ තරම් නිමාවකින් තුඹසක් නිම කරන්නට බෑ කියලා මට හිතෙනවා. ඒ තරම් මම එක උදාහරණයක් විතරයි ගත්තේ. ඉතින් එහෙම බැලුවම මේ ඉහිලිමිලිතේ ගම බොහොම නිර්මාණශීලී නේද?